අපි සාමාන්‍යයෙන් හැඟීම් දෙකකට බෙදන්න පුරුදු වෙලා තියෙනවා. සතුට, ආදරය, උද්‍යෝගය වගේ හැඟීම් ධනාත්මක හැඟීම් විදිහටත්, කෝපය, දුක, බිය වගේ හැඟීම් ඍණාත්මක හැඟීම් විදිහටත් අපේ මනසෙන් තේරුම් අරගෙන තියෙනවා. නමුත් මනෝවිද්‍යාවේදී අපි හැඟීම් කියලා තේරුම් ගන්නේ සංඥාවන් වලට. එතකොට මේක අපි තේරුම් ගන්නේ ඔබට බියක් දැනෙනවා නම් ඒ කියන්නේ මේ බිය ඔබව ආරක්ෂා කරගන්න හදන ෆීලිං එකක් විදිහට. එතකොට කෝපය කියලා කියන්නේ කුමක් හෝ සීමාවක් කඩ වෙලා තියෙනවා කියන සංඥාවක්. දුක කියලා කියන්නේ කුමක් හෝ අගයක් තිබුණ දෙයක් නැති වුනහම මනස ඒක නවත්තලා හිතන්න දෙන ෆීලිං එකට. එතකොට සමහර වෙලාවට ඇන්සයිටි කියන්නේ අපේ මනස අවිනිශ්චිත දෙයකට සූදානම් වෙන්න කරන උත්සාහයට. ඒ සම්පූර්ණ ක්‍රියාවලියට. එතකොට ගැටලුව මේ හැඟීම් නෙමෙයි. ගැටලුව ඒවා හිර කරගෙන තියාගෙන ඉන්නකොට. එහෙම නැත්තම් මේ ෆීලිංස්, එහෙම නැත්තම් මේ දේවල් අපිව සම්පූර්ණයෙන් පාලනය කරනකොට. එතකොට සෞඛ්‍යවත් හැඟීම් කළමනාකරණය කියන්නේ හැඟීම අහන්න ඉගෙන ගන්න එක. ඒකෙන් ඔබට යන්නේ නැතුව මේක ඇති වෙන්නේ ඇයි? එතකොට මීළඟ පාර අපහසු හැඟීමක් එනකොට මට මෙහෙම වෙන්නේ ඇයි කියලා විතරක් අහන්නේ නැතුව මට මේ හැඟීම කියන්න හදන්නේ මොකක්ද කියලා අහන්න පුරුදු වෙන්න.